අපි මැයි මාසේ 2 වෙනි සෙනසුරාදා ඔකද දෙවාලට ට්‍රිප් එකක් ගියා. ඒකේ වීඩියෝ එක තමයි අද ඔයාලට අරගෙන ආවේ. අපේ පුතාලා දෙන්න බස් එකේ යද්දි යන්න ආසම තැන තමයි මෙතන. මහත්තයාත් පුතාලා බලාගෙන එයාලා ගාම තියෙන ඉස්සරහා සීට් එකේ ගියා. බස් එක වැඩ කරන්නේ ජනක මල්ලි. එයා අපි හැම තැනකටම පරිස්සමින් එක්ක යනවා. ටික දෙනෙක් එකතු කරගෙන මේ වගේ ට්‍රිප් එකක් යද්දි හිතට හරිම සතුටුයි. ඒ වගේම හරිම විනෝදයි. අපි මාස 3-4කට සැරයක් අනිවාර්යයෙන්ම ට්‍රිප් එකක් යනවා. ඒත් මගේ YouTube channel එක පටන් ගත්තට පස්සේ අපි යන පළවෙනි ට්‍රිප් එක තමයි මේක. මාත් එක්ක අද මේ ට්‍රිප් එක යන්න එකතු වෙලා ඉන්නවා දෝනිලාගේ පවුලේ ඔක්කොම, ලසන්ත අයියලාගේ පවුලේ ඔක්කොම, සීතනන්දයි, අනුෂක්කයි, එයාලගේ දෝනී පුතයි, අනුෂක්කලාගේ නංගිලාගේ පවුලේ ඔක්කොමත් ආවා. මෙතන ඉන්නේ අපේ මහත්තයාගේ අම්මයි නැන්දයි දෙන්න. මගේ හැම ට්‍රිප් එකක්ම යන්න එන නෝනක්කා තමයි මේ. එයයි බණ්ඩාර අයියයි මගේ හැම ට්‍රිප් එකකම ඉන්නවා. අපේ අයියලාගේ නංගි, දෝනී පුතයි තුන්දෙනාත් අද අපිත් එක්ක මේ ගමනට ආවා. පියදාස මාමයි නිශාන්ත අයියයි තමයි මේ ඉන්නේ. චමිලක්කයි මහත්තයයි එයාලගේ පුතාලා තුන්දෙනාත් ආවා. රසිකක්කයි එයාගේ දුවයි. අපේ තාත්ති ශාන්ත අයියයි තමයි මෙතන ඉන්නේ. වීඩියෝ එකේ නැති තව කීප දෙනෙකුත් ඉන්නවා. මේ අය තමයි මාත් එක්ක අද ඔකද දෙවාල ට්‍රිප් එක යන්න එකතු වෙලා ඉන්නේ. අපි උදේ 6:00ට තමයි පිටත් උනේ. මේ මුතුකණ්ඩිය වැව අපි මාරියරාව පාරේ තමයි යන්නේ. මාරියරාව, මුතුකණ්ඩිය, සියබලාණ්ඩුව, පානම, පොතුවිල් පව් කරගෙන යන්න ඕනි ඔකද දෙවාලයට. ඔබ්බෙකොට තොඹගහවල පැත්තෙනුත් යන්න පුළුවන්. ඒ වුණාට අපි අද ගියේ මේ පැත්තෙන්. අපේ පැත්තේ තියෙන ලොකුම වැවක් තමයි මේ මුතුකණ්ඩිය වැව. අපේ ගෙවල් වල ඉඳලා කිලෝමීටර් 100ක් විතර දුර ගමනක් තමයි අපි මේ යන්නේ. අපි උදේට කෑම කන්න මෙතන නැවැත්තුවා. මේ තමයි සෙන්ගමුව බොජුන්හල. අපි ආවේ මේ බස් එකේ මේ DS සුපර් ලයින්. මේ බස් එක අපේ අයියාගේ. මේකේ තමයි මං හැම ට්‍රිප් එකක්ම යන්නේ. ට්‍රිප් යන්න සුපිරිම බස් එකක් තමයි මේක. අපි උදේට කෑම කාලා ආයෙත් පිටත් වුණා. අපිට දැන් යන්න තියෙන්නේ කැලේ මැදින් කිලෝමීටර් 40ක් විතර දුර කැලේ තමයි දැන් අපි යන්න ඕනේ. මේ කුමන ජාතික වනෝද්‍යානය. මේ පැත්තේ යද්දි පරිස්සමින් යන්න ඕනේ. පාරට අලි එනවා. අපි යද්දිත් අලි කීප දෙනෙක්ම දැක ගන්න ලැබුණා. ඒත් පාර කිට්ටුවටම ඇවිත් හිටියේ නෑ. කැලේ ඇතුලේ තමයි හිටියේ. මේ පැත්තේ පාර දෙපැත්තෙම හැම තැනකම වගේ ජලාශ තියෙනවා. ඒ වගේ තමයි වැඩිපුරම අලි ඉන්නේ. ඔයාලා ඔකද දේවාලයට ගිහින් තියෙනවද? මම නම් මේ යන පළවෙනිම වතාව. ඒ නිසා මං හරිම ආසාවෙන් තමයි මේ ගමන ගියේ. අපි උදේ 11 වෙද්දි ඔකදට ආවා. අපි බස් එක නතර කරපු තැනම ගෝනෙක් හිටියා. මං ඉස්සල්ලාම ගෝනෙක් දැක්කේ එදා. මේ පැත්ත හරිම නිස්කලංක තැනක්. ගොඩක් කැලේ සත්තුවේම මේ පැත්තේ ඉන්නවා. අපි ගෙදරින් එද්දි පළතුරු අරන් ආවේ. අපි දේවාලෙට ගෙනියන්න පූජා වට්ටි හදාගත්තා. දවල් 12ට තමයි පූජාව තියෙන්නේ. මේ ඔකද දේවාලය. අපි පළතුරු වට්ටිත් අරගෙන දේවාලයට ආවා. හරියටම දවල් 12ට තමයි පූජාව පටන් ගත්තේ. එදා ගොඩක් සෙනග හිටිය දවසක්. පැයකට වැඩි වෙලාවක් පූජාව හොඳට තිබුණා. මම පූජාව කරන වෙලාවේ වීඩියෝ ගත්තේ නෑ. පූජාව ඉවර වෙලා අපි දේවාලේ වටේ ඇවිදලා බැලුවා. දේවාලේ උඩ කොටස මේ විදිහට තමයි හදලා තියෙන්නේ.
දේවාලේ කිට්ටුවම තියෙනවා දැවැන්ත නුගගස් දෙකක්. ඒ වගෙන් ඒ පැත්තම හරිම සීතලයි. අපට දේවදානෙ ලැබුණා. ඒවා හරිම රසයි. අපි දේවදානේ පළතුරුයි කාලා ඔකදින් පිටත් වුණා කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට එන්න. අපි මේ කුඩුම්බිගලට යන ගමන් ඒ අද්දිත් පාරේ හැම තැනකම වගේ අලි හිටියා. අපි කුඩුම්බිගලට ආවා. ලොකු ගලක් උඩ හදපු පොඩි චෛත්‍යයක් තිබුණා. අපි එතනට ගිහින් චෛත්‍ය වන්දනා කරා. අපි චෛත්‍ය වන්දනා කරලා දැන් මේ කුඩුම්බිගල මුදුනට යන ගමන් අපි යද්දි පල්ලෙහා තිබුණු ගඩොල් කැට පුළුවන් අය හැමෝම එක එක අරන් ගියා. අපි උඩට යද්දි ලොකු ගල්තලාවක හදලා තිබුණු පිළිමකුත් දකින්න ලැබුණා. අපි ඒ කිට්ටුවටම ගියේ නෑ ඒ වෙලාවේ අවුව ටිකක් සැර නිසා. අපි අරන් ආපු ගඩොල් මෙතනින් තියුවා. සුදු බෝලෙත් පල්ලේ ආයිදලම හරිම මහන්සියෙන් ගඩොල් කැටයක් ගෙනාවා. ගල මුදුනටම යන්න අපි තව දුර යන්න ඕන. සාමාන්‍ය පොඩි පාරක් තමයි තියෙන්නේ. පාර දෙපැත්තෙම ගස් ගල් වලින් පිරීලා හරිම නිස්කලංක තැනක්. භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා මේ ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්නවා. අපි යද්දි භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න කුටි දැක ගන්න ලැබුණා. අපි දැන් මේ යද්දි දවල් 2ට විතර. ඒත් අපට පොඩ්ඩක්වත් මහන්සි දැනුන්නේ නැහැ මේ පාර දෙපැත්තම ගස් ගල් වලින් වට වෙලා තියෙන නිසා. අපි ගල මුදුනට ආවා. ගල මුදුනේ මේ ලස්සන බුදු පිළිමේ තිබුණා. අපි හැමෝම මේ පිළිම වහන්සේ වන්දනා කළා. ගල මුදුනට මේ විදිහට තමයි අවට වටපිටාව පේන්නේ. හරිම ලස්සනයි. මේ මතක් කරන්නේ තාමත් මගේ YouTube channel එක subscribe කරපු නැති අයට ඔයාලා තාමත් මගේ වීඩියෝ බලන්නේ channel එක subscribe කරන්නේ නැතුව නම් අදම channel එක subscribe කරලා මගේ වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ගල මුදුන කෙරවලේම තිබුණ ලස්සන නෙළුම් මල් පොකුණක්. ඒකෙන් අපේ මහත්තයයි නිශාන්ත අයියයි දෙන්න ගියපු පොඩි අය හැමෝටම වගේ නෙළුම් මල් කඩලා දුන්නා පූජා කරන්න. පුතාලා හරිම සතුටින් ඒ නෙළුම් මල් බුදු පිළිමෙට පූජා කරා. අපි දැන් මේ පල්ලෙහාට එන ගමන් ටික වෙලාවක් ගස් සෙවනේ වාඩි වෙලා හිටියා. අපි දවල්ට කුඩුම්බිගලදී කෑම කෑවා. දැන් මේ අරුගම්බේ බීච් එකට යන ගමන්. අපි අරුගම්බේ බීච් එකට ආවා. දැන් හැමෝම නාන්න තමයි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ලොකු පොඩි හැමෝම හරිම ආසයිනේ මෝදේ නාන්න. අපි ගියේ හැමෝම එකතු වෙලා ගොඩක් වෙලා මෝදේ නෑවා. වෙලාව යනවා දැනුනේවත් නෑ. අපි පැය එකහමාරකට කිට්ටු වෙන්න මෝදේ නෑවා. අරුගම්බේ බීච් එක හරිම ලස්සනයි. ලොකුවට රැලියෙන්නෙත් නෑ. බය නැතුව පොඩි ළමයිට උනත් නාන්න පුළුවන්. මේ වෙලාවේ අපි හරිම සතුටින් තමයි හිටියේ. අපේ ට්‍රිප් එකේ ගිය අය ඔක්කොම වගේ නෑවා. පොඩි ළමයි හැමෝම උදේ ඉඳලා බලන් හිටියේ නාන්න යන්නේ කීයටද කියලා. ඒ නිසා එයාලට හරිම සතුටුයි. එදා සෙනසුරාදා නිවාඩු දවස නිසා බීච් එකේ ගොඩක් සෙනග හිටියා. සුදු බෝලේ රැල්ල එනකොට ටිකක් බයයි. ඒ නිසා ලොකු පුතයි මායි කොච්චර කතා කරත් එයා ආවේ නෑ. ගොඩට වෙලා තමයි වැඩිපුරම හිටියේ. අපි ගොඩක් වෙලා නාපු නිසා මුහුදු මහ විහාරයට එද්දි රෑ වුණා. අපි දැන් මේ මුහුදු මහ විහාරේ ඉන්නේ. චෛත්‍යයට යන පාර දිගේ මේ විදිහට පිළිම 70ක් විතර පේලියට හදලා තිබුණා. ලොකු බුදු පිළිමෙකුත් තිබුණා. ඒ කිට්ටුවම චෛත්‍යයකුත් තියෙනවා. අපි චෛත්‍ය වන්දනා කළා. මුහුදු මහ විහාරයේ ගොඩක් පැරණි පන්සලක්. අපි දැන් මේ හරිම සතුටින් ගෙදර එන ගමන්
මේ විදිහට තමයි අපේ ට්‍රිප් එක ඉවර වුණේ. සතුටින්ම ගත කරපු දවසක අවසානය තමයි මේ. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටිය හැමෝටම ගොඩාක් ස්තුතියි. දිගටම මගේ වීඩියෝ බලන්න. අලුත් වීඩියෝ එකක් අරන් ආයි එන්නම්. හැමෝටම බුදු සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.